Hello everyone, welcome to my YouTube channel. අදත් මගේ වීඩියෝ එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අදත් මම ඔයාලට අරගෙන ආවේ යුනිවර්සිටි එකේ තවත් එක දවසක්. අද නම් ගොඩක් බිසි වුණු දවසක්. ඒ වගේම ගොඩක් දුක හිතුණු දවසක්. ඒ ඇයි කියලා ඔයාලම බලා ගන්නකෝ. අපි අද මේ මුලින්ම යන්නේ අපේ මේ සෙමෙස්ටර් එකේ තියෙන අවසාන එන්ඩ් එක්සෑම් එක ලියන්න. ඒ කියන්නේ අපි මේ අද ලියන්න යන්නේ 3rd year එකේ first semester එකේ ලියන අපි අවසාන සබ්ජෙක්ට් එක. අපි 3rd year එකේ second semester එක කියන්නේ අපි internship එකකට කම්පැනි එකකට යන කාලේ තමයි. ඉතින් ට්‍රේනින් එකට යන කලින් මේ තමයි අපි කැම්පස් එකේ ඉන්න අවසානම දවස. අවුරුදු 2කමාරකටත් වැඩිය කැම්පස් එකේම ඉඳලා දැන් ඉතින් එකපාරට එළියට යන්න උනාම චුට්ටක් ඉතින් දුකයි. යාළුවොත් මිස් වෙනවනේ. කැම්පස් එකේ ඉන්න අවසාන දවස නිසා වටපිටාවේ ලස්සනක් බල බල එක්සෑම් එක ලියන්න තමයි අපි මේ යන්නේ. මේ තියෙන්නේ මේන් එක්සැමිනේෂන් හෝල් එක. අපි එක්සෑම් ලියන්නේ මේකේ තමයි. දැන් ඉතින් චුට්ටක් පාඩම් කරපුවත් මතක් කරගෙන ඇතුළට හැමදේම මිස් වෙනවනේ. ඉතින් අපි කතා වුණේ අද චුට්ටක් ඇවිදලා ෆොටෝස් ටිකක් එහෙම අරගෙන යාළුවොත් එක්කන් hina වෙලා කතා කරලා අද දවස ගත කරන්න. සෙකන්ඩ් සෙමෙස්ටර් එකේ ඉන්ටර්න්ෂිප් යන්නේ ඩිපාර්ට්මන්ට් 4ක් විතරයි. එතකොට කැම්පස් එකේ ඉතුරු වෙන්නේ IT ඩිපාර්ට්මන්ට් එක විතරයි. IT ඩිපාර්ට්මන්ට් එකේ අය ඉන්ටර්න්ෂිප් එකට යන්නේ 4th year එකේ ඉතින් අපි ජීවිතේ ලබා ගන්න තවත් එක අභියෝගයක් තමයි. හැමදේටම හොඳින් මුහුණ දීලා ඉස්සරහට යන එක ගැන තමයි අපි හිතන්න ඕනේ. කැම්පස් එකේ අපි ගත කරන මේ කාලය දවසින් දවස ටිකෙන් ටික ගෙවිගෙන යනවා කියලා දැනෙද්දි හිතට දැනෙන ලොකු දුකක්. A level exam එකෙන් පස්සේ අලුත් නවාතැනක් වෙච්ච මේ කැම්පස් එක දැන් ඉතින් මුළු ජීවිතේම වගේ. මේ නවාතැන තවත් නවාතැනකට මාරු වෙන්න කියේ කොච්චරනම් පොඩි කාලයක්ද? අද දවසේ මේ එකතු කරගන්න හැම මතකයක්ම ජීවිත කාලෙම මතක තියෙයි. යාළුවොත් එක්ක එකට ගත කරන මේ කාලය කොච්චරනම් සුන්දරයිද? ඉතින් හිත යටින් පොඩි දුකකුත් තියාගෙන අද දවස සතුටින් ගත කරන එක තමයි අපි කරන්නේ. හිතේ හැටියට ෆොටෝසුත් අරගෙන යාළුවොත් එක්කන් කතා බහ කරලා දැන් ඉතින් යන්න ඕනේ. ඉවර කරගන්න තා වැඩ ගොඩක් තියෙනවා. අපි එක්සෑම් ලියපු ඇඩ්මිෂන් බාර දෙන්න ඕනේ. එතකොට හොස්ටල් එකෙන් අයින් වෙන්න ඕන නිසා ඩොකියුමන්ට්ස් වැඩ වගේකුත් තියෙනවා. ඒ ටිකත් ඉතින් මේ තමයි අපේ කැම්පස් එකේ එක්සිට් ගේට් එක. මෙතනම එහා පැත්තේ තමයි බැංක් එක තියෙන්නේ. හොස්ටල් ෆීස් ගෙවන වැඩේ නම් ඉවරයි. දැන් අපි යනවා අපේ ඇඩ්මිෂන් එක බාර දෙන්න අපේ පරණ ටෙක්නොලොජි ෆැකල්ටි එකට. ඔයාලා දැකලා නැහැනේ අපේ පරණ
මේකෙත් අපිට ලෙක්චර්ස් එහෙම තාම තියෙනවා. ඉතින් අපේ හතරක්ම ඉන්ටර්න්ෂිප් යන නිසා අපි මුළු බැච් එකම එකතු වෙලා හවස දැම්ම පොඩි පාටි එකක්. මාස 6කට කලින් අපේ මුළු බැච් එකම එකතු වෙන අවසාන දවසනේ ඉතින් මේ. හිතෙන දවස ගත වුණේ මෙන්න මේ විදියට තමයි. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙනකම් අදට නතර වෙනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. Sada matama lepena